ඇසයි ඔබ මේක හරි ආසාාවෙන් කරන චරිතයන්නේ තාම ඉලා අවුරුදු ගානකට කලින් බල්ල නාට්‍ය අරංගලා කරන්න ඕඩම නිසා ඒ පිළියඳල මධ්‍යහද්‍යලට ඇතුළුනා කොහොමරි අපේ නන්දන පිරිවෙන කියල දැන් කියන්නේ ශ්‍රී විජේසුන්දරාමේ අවයන් ඒක ලස්සනම අත්දැකීමත් තියෙන අපි වැව ඇරියක් කොරෝනා කාලේ මේ නීති විරෝධී වැඩක් ඒ කියන්නේ මේ කැස් බෑවේ වැව ඔව් ඒ කියන්නේ Gateway Lawyers Business and Commercial Law Wills, Power of Attorney, Deceased Estates and Administration Family Law Migration Law Conveyancing Gateway Lawyers providing premium legal services to individuals and businesses throughout Victoria. Gateway Lawyers. Visit gatewaylawyers.com.au for further information. මම නෙමෙයි වෙන කෙනෙක් මෙල්බන් වල තිබිච්ච ඒ දර්ශනයේට මං හරි ආසාවෙන් හිටියේ යන්න. ඒ වුණාට යන්න බැරි වුණා. ඒ වුණාට ඒක අධ්‍යක්ෂණය කරපු ධර්මප්‍රිය ඩයස් අද මට හම්බ වෙනවා කොළඹදී. අයිබෝන්. ඇත්තටම එදා ඉන්න බැරි වුණා. ඊට පස්සේ ඒකට සමාව දෙන්න බෑ. ඇත්තටම බෑ මොකද මට මගේ මිත්‍ර කුසුම්සිරි යසෝදරයි දොස් කිව්වා. අයියා ආවේ නෑ ඒ නාට්‍ය බලන්න කියලා. මේ ඊට පස්සේ ආවා නැතුව බැරි මිනිහේ. ඔව්. රාජිතගේ. ඒකත් බලන්න බැරි වුණා. ඒ තමයි කාර්ය බහුලත්වය. ඒ වුණාට ධර්මප්‍රිය ඩයස් අපි මුලින්ම දැක්කේ මම ඇත්තටම දැක්කේ මචන් චිත්‍රපටයේ. ඊට පස්සේ එදා මෙදා තුර ඒ කියන්නේ ඒ වසර ගානක් ඇතුළත ඔහු රංගපාපු චිත්‍රපටි ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය අපි අනේක වාරයක් නරඹලා තියෙනවා. ඉතින් අද මේ සොඳුරු මිනිසා මේ සහෝදරයත් එක්ක පුංචි කතා බහක් කරන්න හිතුවා. ඒකයි මේ පුංචි විරාමයක් අරගෙන විශාල කාර්ය බහුලත්වයක් තිබිච්ච වෙලාවක විශේෂයෙන්ම අපේ වජිර කොඩිතුවක්කු සහෝදරයාගේ ආරාධනාවත් මගේ ආරාධනාවත් පිළිගෙන මේ ස්ථානයට පැමිණුණා. බොහොම ස්තුතියි. ඇත්තටම ඒක අපිට කරන ගෞරවයක්. ඉතින් කොහොමද? හොඳයි මේ දවස්වල වේදිකා නාට්‍ය හොඳට ලංකාවේ ආයේ කොරෝනා වලින් පස්සේ හොඳට ප්‍රේක්ෂකයෝ ප්‍රේක්ෂාගාරය පුරාවට ඉන්නවා. අපිට හොඳට ෂෝස් තියෙනවා. මම මේ වෙද්දි මගේ නාට්‍ය දෙකක් නිෂ්පාදනය කරලා මම නෙමෙයි වෙන කෙනෙක් නාට්‍යයයි සාදේ මාරයි සල්ලි හමාරයි කියන නාට්‍ය නැවත පටන් ගත්තා. මේ නාට්‍ය දෙකට අපිට හොඳට දර්ශන වාරයන් තියෙන හොඳ ඉල්ලුමක් තියෙනවා ලංකාවේ සහ වෙනත් රටවලත් විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඒ වගේම රාජිතගේ නැතුව බැරි මිනිහෙක් නාට්‍ය මේ ලංකා පුරාට අවුරුදු ගානක් තිස්සේ අපි පෙන්නනවා. තාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. මම ඊටම කැමැත්තෙන් රඟපාන නාට්‍යයක් තමයි මේ සහකරන චරිතයක් නැතුව බැරි මිනිහෙක්. ඉතින් මොකද මේ දවසක් මේ මගෙන් අහනවා සහෝදර නළුවෙක් මේ ඇසයි ඔබ මේක හරි ආසාවෙන් කරන චරිතයක් නේද තාම කියලා අවුරුදු ගානකට කලින් බලලා මෑතකින් තායි පුංචි තීරකෙදි බලලා කවුද අපේ මේ අෂාන් ඩයස් මේ පවා මට හරි ආදරය කරන නළුවෙක් මං අෂාන් මේ දෙවෙනි වතාවටත් නාට්‍ය බලලා නැතුව බැරි මිනිහෙක් මම අහනවා මේ බයි උඹ හරි ආසාවෙන් කැමැත්තෙන් කරන චරිතයක් නේද ඒක කියලා. මම ඇත්තටම උඹට ඒක තේරුණාද? මට හරි සතුටුයි. මොකද ඒක මට සම්මානයක් හම්බුණා වගේ. ඒ කියන්නේ එහෙම ප්‍රේක්ෂකයෙකුට දැනෙනවා කියන්නේ මේ මට නළුවෙක් හැටියට සතුටක් හිතෙනවා අනිවාර්යයෙන්ම මේ චරිතය සාධාරණයක් ඉටු කරපු චරිතයක්. අනිවාර්යෙන්. එහෙම හිතෙනවා මට ඉතින් හරිම මේ සතුටුයි. ඉතින් වේදිකා නාට්‍ය තමයි ගොඩක් වෙලාවට අපි කරලා තියෙන්නේ. මේ දැනුත් අපි වේදිකාවේ තමයි ජීවිතේ බලනකොට වැඩිපුර ප්‍රමාණයක් සතියකට බැලුවාම මේ මාසෙකට බැලුවත් මේ වැඩිපුර ප්‍රමාණයක් එක්ක රිහර්සල් එකක එක්ක අපි නාට්‍ය දර්ශනයක තමයි ඉන්නේ. ඉතින් ඒ වගේම ටෙලි නාට්‍යත් කරමින් ඉඳ හිට චිත්‍රපටියක රඟපාමින් ඉතින් අපි ජීවිතය ගත කරනවා. දැන් මෙහෙම ගත කරන අපේ ඩයස් මහත්මයා එහෙම නැත්නම් ඩයස් සහෝදරයා
ධර්මප්‍රිය මේ මුලින්ම කලාවට ආවේ කොහොමද කියලා අපි ගොඩ දෙනෙක් දන්නේ නැහැ. මම හිතනවා අපි ආසයි අපි ආස කරන නළුවෙක් කොහොමද මේ කලාවට ආවේ? අන්න ඒ අතීතයට පොඩ්ඩක් අපි යමුකෝ. ඉස්සල්ලාම කියන්න පුළුවන් පිළියන්දල මධ්‍යම විද්‍යාලයේ පළවෙනි ආරම්භුම ඒ කියන්නේ උසස් පෙළ කරන කාලේදී මේ නාට්‍ය හා රංග කලාව කියලා විෂයක් අලුතෙන් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒක හරි අපිට හරි පුදුමයි මටත් මේ අපි මොකද කැමැත්තෙන්ම හිටපු වැඩක් තමයි මේ නාට්‍ය වල රංගපාන එක. හැබැයි මේක ඉස්කෝලේ විෂයක් හැටියට තියෙනවා කියලා ආරංචියක් ආවා මේ මොකද නැත්තම් මම උසස් පෙළ කරන්නත් හිටපු මිනිහ නෙමෙයි. සාමාන්‍ය පෙළෙන් පස්සේ ඉතින් අරමුණක් නැහැ. ගෙවල් ඉතින් ඔහෙ ඉන්නවා ඉතින් අපි. ඒ අතර තමයි ආරංචියකයි අන්න අර මේ නාට්‍ය උගන්වනවා මේ ඒ ලෙවල් විෂයක් හැටියට අලුතෙන් සර් කෙනෙක් ප්‍රේම කුමාර කරුණාරත්න කියලා මේ අනේ කියලා ගෝ අඩේ මට හිතුණා මට හරියට විෂයක් ඉස්කෝලේ තියෙනවා නේ අවුරුදු 10ක් ඕ ලෙවල් වෙනකන් ඉගෙන ගත්තත් හරියට විෂයක් ඒ ලෙවල් එද්දි තියෙනවා කියලා ආරංචියක්. ඇත්තටම කියනවා බොරු කියන්න ඕනේ. ඊට පස්සේ මම කොහොම හරි කරලා ඒ ලෙවල් කරන්න පරක්කු වෙලා ගියා. නාට්‍ය රංගලා කරන්න ඕනෙම නිසා ඒ පිළියන්දල මධ්‍යම විද්‍යාලයට ඇතුළු වුණා කොහොම හරි. ඒකත් නාට්‍යයක් වගේ කතාවක් ඒක දිග කතාවක්. ප්‍රේම කුමාර කරුණාරත්න මහත්මයා යටතේ මම නාට්‍ය රංගලාව හැදෑරුවා. ඉතින් ඒක තමයි ආරම්භය. පාසල් වේදිකාව අපේ ගමේ නාට්‍යයක රංගපාලා තිනවා මම අපේ දහම් පාසලේ. අපේ නන්දන පිරිවෙන කියලා දැන් කියන්නේ ශ්‍රී විජේසුන්දරාමේ ශ්‍රීපති දහම් පාසලේ. ඒ ඇරෙන්න මුතුහර ළමා සමාජයේ නාට්‍ය රංගපාලා තිබුණාට එයාට ආසාව තිබුණාට කැස්බෑ ගමේ බෑව මැද්දේ අවුරුදු සැරයක් කරන නාට්‍ය බලලා එක එක සිහින මැව්වට එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ ඉතින්. හැබැයි හොඳම තෝතැන්න වුණා පිළියන්දල මධ්‍යම විද්‍යාලයේ උසස් පෙළ හදාරනකොට නාට්‍ය රංගකලා විෂය හරහා ප්‍රේම කුමාර කරුණාරත්න සර්. මොකද එයා සාලමන් ෆොන්සේකා සර්ගේ මේ ගෝලෙක්. ගෝලෙක් වුණාට එයා නළුවෙක් නෙමෙයි අපේ ගුරුවරයා මගේ සර්. එයා ගුරුවරයෙක්නේ. හැබැයි එයා නාට්‍ය රංගකලාව විෂයට සාලමන් ෆොන්සේකා මහත්මයාගෙන් ඉගෙනගත්ත දේවලුත් සිලබස් එකේ තියෙන දේවලුත් ඔක්කොම එකතු කරලා අපි වගේ අයව ගොඩක් හැදුවා. ඉතින් ඒක හරියම ලොකු දෙයක් හොඳ දෙයක් එයා කරේ මේ අදර ජීවිත මුදර නැතත් මේ අපි ජීවත් වෙලා ඉන්න කනුත් ඒ ඔහුව ස්මරණය කරන්න පුළුවන් වැඩක් තමයි යා කළේ. නැත්තම් අපි වගේ අය මේ රටේ සමහර විට මේ ධර්මප්‍රිය ඩයස් කියන කෙනෙක් දන්නේවත් නැතුව දැනගන්නත් ඉඩ තිබුණා. මේ නිකන් වෙන වැඩ කරලා. ඒ කියන්නේ මොනවා හරි කාට හරි ගහලා හරි නැත්තම් ජල්තර වැඩක් කරලා හරි අර ඒ වගේ දැනගන්න තිබුණාට මේ වගේ දැනගන්න නොතිබෙන තිබුණා ගුරුවරයා නැත්තම්. දැන් එතකොට දැන් ඔය පිළියන්දල මධ්‍යම මහා විද්‍යාලය තුලින් ඒ පාසල් වේදිකාව ඊළඟට ගමේ විශේෂයෙන්ම ඔබ ජීවත් වෙන කැස්බෑව නගරයේ ඒ ගම පළාතේ ඒ නාට්‍ය කළා. කොහොමද ප්‍රසිද්ධ වේදිකාවට ආවේ කවද්ද මොන වගේ නාට්‍යකින්ද? ඔව් මේ ඒ ඇයිලා රෝමේ ගිනිගැනී නාට්‍ය බන්දුලු ඉතානගේ මහත්මයා නලින් මාපිටිය සහෝදරයා අපේ ඉස්කෝලේ මාධ්‍ය ශිෂ්‍යෙක් අපේ සර්ගෙන් ඉගෙනගත්ත කෙනෙක් නාට්‍ය. එයා මේ අපිව ආරාධනාවක් කළා. අපි ඒ ලෙවල් කරලා ඉවරනාට පස්සේ ඉවරෙච්ච ගමන් අපි සහාය වේදිකා පරිපාලකයෙක් හැටියට අපේ නාට්‍ය කරපු කීප දෙනෙක් එක්කන් ගියා. ඒකෙදි මම කාවින්ද සුරේන් ඉන්ද්‍රප්‍යුදිත කුමාර ඉන්ද්‍රජිත් චාමිකර තිලංක සමන් කුමාර ගායනී සමර ගායනී ඉමාලිකා සතරසිංහ ඒ වගේ අපි සෙට් එකම ඒ නාට්‍යයට මේ සම්බන්ධ වුණා. නලින් තලගල ඒ වගේ කට්ටිය. ඉතින් මේ ඒක තමයි අපේ ආරම්භයේ ප්‍රසිද්ධ වේදිකාව රෝමේ ගිනිගැනී නාට්‍ය. ඒකේ සුමින්ද සිරිසේන, සකුන්තලා පීරිස්, රත්නාලාල්නි ජයකොඩි, මයික් ෆර්නෑන්ඩෝ, එතකොට ජයසිංහ නිමල් ජයසිංහ අයියා, එතකොට දිලිප් රෝහණ ඒ වගේ පිරිසක් රංගපෑවා. අපේ කාවින්ද සුරේන්න ඒකට තෝරගත්ත පොඩි චරිතයකට. අපි වේදිකා පසුතල නිර්මාණ හදන්න, ගලවන්න, පටවන්න ඒවට තමයි අපි තෝරගෙන තමයි ප්‍රොම්ප්ට් කරන්නේ. කියන්නේ කටේ ගුරා කියලා කියන්නේ. ඉතින් අපිට ඒ දවස්වල තිබුණු උණ ඒ
අමාරුව නාට්‍ය නාට්‍යමය විෂය කියලා තමයි ඔක සුගත පාලසිල්ල කිව්වේ. නාට්‍යමය විෂය විෂය නෙමෙයි විෂය ඒ නාට්‍යමය විෂය තිබුණා කියලා විශ්වාස කරනවා. මොකද මේ සුගත පාලසිල්ලා මහත්මයාගේ කටින්මත් කියලා තිබුණා එක සැරයක් මේ නාට්‍යයක් වේදිකා නාට්‍යයක් බලලා මේ තරඟයකට යවුවන සම්මාන අපේ ආනන්ද කුමාරුන් නැහැ තමයි මේ නාට්‍ය ඩිරෙක්ට් කළේ රීලා. ඒකෙදී ආනන්ද කුමාරුන් ගෙන් අහලා ඒ කාලේ තිසිරිදත් තිබුණ නාට්‍ය තරඟයක් විනිශ්චය කරනකොට විනිශ්චය මණ්ඩලයේ නාට්‍ය බලලා ඩිරෙක්ටර්ට කතා කරනවා. එවලෙම ළඟට එන්න කියලා. එතකොට අහලා තියෙනවා ආනන්ද කුමාරුන් නැගෙන් මේ අයියෝ මේ නාට්‍ය කළේ කියලා. වලද මට නාට්‍යයක් කරන්න ඕනකම තිබුණා. මම නාට්‍යයක් ලිව්වා මම කළා. වාගේ මේ නාට්‍යය ෆයිනල් ගන්න බෑ. කමක් නෑ කිව්වලු ආනන්ද. අපේ ආනන්ද කුමාරුන්නේ කියලා ලංකාවේ ඇති දක්ෂ නළුවෙක්. අපි හොඳ ඉතිහාසයක් තියෙන යාළුවෝ. ඉතින් එහෙම කිව්වට ඊට පස්සේ අහලා තියෙනවා මේකට තෝරගන්න බැරි හේතු කියලා. කවුද අර චරිත කරපු කොල්ලා කියලා. එහෙනම් ඒ ධර්මපීඩයස් අන්න හොඳ නාට්‍යමය විෂයක් තියෙන එක කියලා තියෙනවා. ඒකයි මම අර වචනේ අතෙන්දි කිව්වේ. අපිට තිබුණ හොඳ නාට්‍යමය විෂයක්. එතනදී අපි ප්‍රොම්ප්ට් කරනකොට නාට්‍ය පෙන්වන්න ගත්තට පස්සේ මට හොඳට මතකයි නාට්‍ය පිටපත අපිට උමනාවක් කියලා තිබුණේ නැහැ ප්‍රොම්ප්ට් කරන්න. පිටපත පැත්තකින් තියලා අත ළඟ තියෙනවා. හැබැයි මම මතකයෙන් නාට්‍ය දිහා බලාගෙන මතකයෙන් දෙබස් ටික ප්‍රොම් කරේ. මට මතකයි ඒක හොඳටම රෝමි ගිනිගනි නාටිකේ අපේ වේදිකා නාට්‍ය කලාවේ ප්‍රේම කුමාර කරුණාරත්න සර්ගෙන් පස්සේ ඉතා හොඳ නාට්‍ය කෝසයක් කළා වගේ වුණා අපිට ඒ රෝමි ගිනිගනි නාට්‍ය. ඒක රේකුණි කියන නාට්‍යකරුවාගේ බ්‍රිතාන්‍ය ජාතික මේ නාට්‍යකරුවාගේ රන් ෆෝ යුවර් වයිෆ් කියන නාට්‍යයේ සිංහල අනුවර්තනය අපිට තේරුමක් තිබුණේ නැහැ. අපි කරපු ඒ පාසල් නාට්‍ය බැලුවාම මේක මොන જાති නාට්‍යයක්ද කියලා රිහර්සල් කරන කාලේ. හැබැයි නාට්‍යයකට සම්බන්ධුනේ. ඉතින් අපි බොක්කෙම්ම වැඩ. ඒතර ප්‍රොම්ප්ට් කරන එක වුණත් ඒ දෙබස් අපිට මතක හිටින්නෙත් එක. හැබැයි දෙබස් මොකද්ද මේ කියලා ප්‍රශ්නයක් තිබුණා. ටිකෙන් ටික යනකොට තමයි තේරුනේ මේ දෙබස් විතරක් කිව්වට මදි. ඊළඟට නළු නිලියෝ මේක පෝෂණය කරනවා. නිකන් අර ඇට සැකිල්ලකට ලේ ඇට මිදුළු නහර ලේ මස් එකතු කරලා හදනවා වගේ බොඩි එකක් මේ නාට්‍ය කියන ආකෘතිය හදන්නේ මෙහෙමයි කියන එක හොඳටම තේරුනේ රෝමි ගෙරේරි නාට්‍යයේ. ඊට පස්සේ ඒත් මදිනේ. ඊළඟට ප්‍රේක්ෂකයා ඉන්න ඕනේ මේකට. මංගල දර්ශනය දවසෙත් අපිට තේරුන්නේ මේක කොහොම පත්තු වේද කියලා. ලුම්බිනි ශාලාවේදී මීට අවුරුදු 20 ගානකට උඩදී 1996 මට මතක හැටියට. ඊකට ගිට්ටුයි 108ක් ලුම්බිනි ශාලාවේදී ප්‍රේක්ෂකාගාරය නාට්‍ය පටන් ගන්න ටික වෙලාවකට පස්සේ මේකේ මේ මාර ප්‍රහසන නාට්‍යයක් කියන එක අවබෝධ වුණේ ඇත්තටම නාට්‍ය පෙන්නපු දවසේ. එදා මට හරිම මාර අත්දැකීමක් ඒක. අපේ නාට්‍ය ඉගෙන ගන්න කාලේ මම එදා හිතුවා රේකුණිගේ නාට්‍යයක් මම කවදාද දවසක කරනවා කියලා. ලොකු වෙලා කරනවා කියලා හිතාගෙන. ඊට අවුරුදු 18කට විතර පස්සේ මම රේකුණිගෙම නාට්‍යයක් කළා. මේ අනුවර්තනය කරලා මම අනුවර්තනය කළේ පරිවර්තනය කළේ සමන් පුෂ්පලේනගේ මම මේ සාදේ මාරයි සල්ලි අමාරයි කියලා. ඒක ෆනි මනි කියන රේකුණිගේ නාට්‍ය අනුවර්තනයක්. තාම සාර්ථක නාට්‍යයක් ප්‍රහසන නාට්‍යයක් වුණා. ඒක මේ ලංකා පුරාට 325ක් දර්ශන දිව්වා අපි එක හැල්මේ 100 දිව්වා ඊටාම වේගී. ඒ වගේම මේ අපි දෙවනි ප්‍රොඩක්ෂන් එක විදිහට ආයි පටන් ගත්තා. අපිට මේ අවුරුද්දේ අන්තිම වෙනකන් ෂෝස් බුක් කරා. ඒ නාට්‍ය පටන් ගත්තේ 2000 ගණන් වලද නැත්නම් 1998ද? මමද? ඔව් සාදේ මාරයි. සාදේ පටන් ගත්තේ
හරියටම කිව්වෝ 2019 2017 මූල වගේ. නැත්නම් 16 අග වගේ මට මතක නැහැ. කොහොම හරි ඊට පස්සේ මම ආයිත් රේකුණිගේ රෝමෙන් ඉගෙන නාට්‍ය මට සමන් පුෂ්පලිනගේ මගේ පරිවර්තක මහතා ඩයියා හොඳ පිටපතක් තියෙනවා. මම වෙනත් පිටපතක් වැඩ කරමින් ඉන්න අතරේ මේ හොඳ පිටපතක් තියෙනවා මම ට්‍රාන්ස්ලේට් කරලා ඉවරයි කැමති නම් මේක බලන්න කිව්වා. එයා දන්නේ දැන් මේ මම රෝමේ මොකේ වැඩ කරලා තිනවා කලින්. එයා ට්‍රාන්ස්ලේට් කරලා තිනවා. මම පස්සේ මම මේ ඒක කියනකොට මම දන්නවා මේ රෝමේ කියන්නේ මේ run for your wife තමයි එයා ආයි පරිවර්තනය කරලා තියෙන්නේ කියලා. පස්සේ මම ගෝවා මම මේ වෙන පිටපතක් වැඩ කර ඉන්නේ. මම මේක අතහැරලා මේක මට වා දෙනවා නම් මම මේක කරනවා කියලා. පස්සේ මම මාස 6ක් විතර වැඩ කරලා වෙන විදිහකට අනුවර්තනය කළා ආයෙත්. අනුවර්තනය කළා හයිවේ එක සම්බන්ධයි. හයිවේ එක ඇතුලේ ඉන්න අපිට හයිවේ කියන අත්දැකීම අලුත්නේ. ලංකාවට. ඔව්. යුද්ධය ඉවරලා තමයි අපිට ගොඩක් වෙලාවට හයිවේ කියන ඒවා හම්බුනේ මේ රටට. ඒකත් එක්ක මට අදහසක් ආවා මේක අපිට කරන්න පුළුවන් රසවත් නාට්‍යයක් කියලා. ඉතින් කළා. සාර්ථක වුණා. අපි ඕස්ට්‍රේලියාවෙත් පින්නවා ගිය අවුරුද්දේ. ඉතින් තාම හොඳ ප්‍රතිචාර මැද තාමත් අපි නාට්‍ය දර්ශන වාරයන් පවත්වමින් යනවා. ඔව් දැන් ඒ එකම දැන් මේ මම නම් මුලින්ම ඔබේ වේදිකා නාට්‍ය බැලුවේ මං හිතන්නේ ඕස්ට්‍රේලියාවේදී මේ දොඩන්තන්නගේ අරුන්දති නාට්‍ය මේ හැබැයි ඊට ඉස්සෙල්ලා අපි මචං චිත්‍රපටිය නැරඹුවා. එතකොට දැන් වේදිකා නාට්‍යවල ওই විදියට රඟපාගෙන යද්දී කොයි කාලෙද චිත්‍රපටිවලට සම්බන්ධ වුණේ? ඔව් විශේෂයෙන්ම මචං චිත්‍රපටිය ඇත්තටම ඒක මේ හරිම මේ කියන්නේ තරුණ අපි අතරේ හරි ජනප්‍රිය චිත්‍රපටයක්. ඔව් මචං පෙන්නුවේ 2008 තුමිදුගේ නාට්‍ය අරුන්දති කලේ අපි 2006 දී විතර මට මතක හැටියට. ඔව් 2009 හරි. මේ කොහොම හරි ඒ ආසන්න කාලේ මචං චිත්‍රපටිය තමයි අනිත් පැත්තෙන් ගත්තොත් මගේ ජීවිතේ වෙනස් කරපු චිත්‍රපටිය. ඒකත් අර වගේම තමයි. මම මේ චිත්‍රපටි කෝස් එකක් කරන්න ලක්ෂ ගාණක් වියදම් කරලා වෙන රටකට ගිහිල්ලා අවුරුද්දක් දෙකක් කාලය ගත කරනවා වගේ අත්දැකීමක් හම්බ වුණා. සැබෑ ලෙසම පවතින චිත්‍රපටියක් කොහොමද මේ මිනිස්සු කරන්නේ කියලා ඒකටම සම්බන්ධ වෙලා මට අත්දැකීම් ලබා ගන්න හම්බුණා. ඇත්තටම මචං චිත්‍රපටිය නිසා තමයි දැන් ඔබ මම මේ ආපු වෙලාවෙම කිව්වා මේ උඩ කිප් වෙලා වගේ කියලා. ඇත්තටම කනබොන සංස්කෘතිය ඉඳලා මා වෙනස් කරේ මචං චිත්‍රපටිය. ඒ කියන්නේ මට චරිතය හම්බ වෙන්නේ නැහැ සමහරලාට මගේ ඇඟ නිසා. චරිතයට 25ක් විතර මම මට මතක හැටියට ඒ චරිතයට තෝරගෙන try කරලා තියෙනවා උබරතු. මාව හම්බෙන්න කලින්. හැබැයි මට ඒ චරිතය දෙන්න බෑ කිව්වා. උබරතු. ඔබ ඇයි කියලා? ඔබ තමයි මේක හොඳට කළේ දෙන්න බෑ. ඇයි? ඇඟ තඩි බෝලයක් වගේ අර අපේ වජිර කොරිතුවක් වගේ ඇඟක් තිබුණා. ඔක බස්ස ගන්න වෙනවා මං කෝ මොනවද කරන්න ඕනේ මං ඕන දෙයක් කරන්න කියලා. මොකද මේ විද්දී ඒ වගේ chance එකක් අතාරින්න හොඳ නෑ කියන එක මට නිකන් අවිඥානිකව දැනලා තිබුණා. ජීවිතේ විනාශ කරපු වැඩක් ඒක. පස්සේ ගොඩාක් මහන්සි වුණා. ඩයට් කරලා එක්සයිස් කරලා ඒ විදිහට අපි යුරෝපේ මාසෙකමාරක් රාජිතගේ නාට්‍යයට ගිහිල්ලා හිටියා. මේ රාජිතගේ සීන හොරු වරන් නාට්‍යයට. ඒ ගිහිල්ලා එනකොට තවත් ඩබල් මහත් වෙලා. ඒ අතරේ තමයි මාව දැක්කේ උබර්තු. උරුවන්ති ඩිචිකේරා මේ මාව රෙකමන්ඩ් කරලා තියෙනවා මේකට ඩයස් කියලා. එනකොට මේ මිනිහව ගන්න ඔබට පිසුදු බං මේ චරිතය කරන්න කියලා අහලා තියෙනවා. රුවන්ති මට කිව්වේ. එතකොට පස්සේ තමයි ඒකට සීන් නිකන් සීන්ස් වගේ දුන්නා මේ කරන්න කියලා බැරිම තැන. කරාට පස්සේ තමයි කිව්වා මේක හොඳට කරාවා තමයි හොඳටම කළේ මේ චරිතෙට ගැලපෙන විදිහට. හැබැයි දෙන්න බෑ. චරිතය. හැබැයි කොහොම හරි මේ වැඩේ මම කළා. ඉතින් හරිම සන්තෝෂයි මගේ ජීවිතේ මේ ඒක ඉතාම හොඳ සම්දිස්ථානයක්. මේ වෙනකොට මේ ධර්මප්‍රිය මේ ඔයා
වේදිකා නාට්‍ය කොච්චරක් විතර කරලා තියෙනවද? චිත්‍රපටි කොච්චරක් විතර කරලා තියෙනවද? ඔව් වේදිකා නාට්‍ය කරලා තියෙනවා 40ක් විතර දැන්. ඔව් 40ක් විතර. ඒකේ හරිම විශේෂයි මොකද මේ එක්කෝ රාජ්‍ය නාට්‍යවල හොඳම නාට්‍ය. එක්කෝ සම්මාන දීපු නාට්‍ය. එක්කෝ රාජ්‍ය නාට්‍යවලට තේරුණෙත් නැතුණත් මුළු රට වටේම මිනිස්සු බලපු නාට්‍ය. අවුරුදු ගාණක් අපි මිනිස්සු දහස් ගාණකට පෙන්නපු නාට්‍ය. ඒ වගේ නාට්‍ය 40ක විතර මම රඟපාලා තියෙනවා. ඉතින් මට හරි සතුටුයි. දැන් ඒ කියනකොට දැන් රාජ්‍ය නාට්‍යවල මම හිතන්නේ සම්මාන ලබාගත් නාට්‍ය කීපයක්ම තියෙනවා මේ 40 ඇතුලේ. පොඩ්ඩක් මතක් කරොත් එහෙම. ඔව් ඒ අතරෙන් 40 මතක් වෙද්දක් නැහැ. නෑ මම කියන්නේ සම්මාන දිනාගත්ත රාජ්‍ය සම්මාන දිනාගත්ත නාට්‍ය. ඒවා ගත්තෝ රාජිතගේ නැතුව බැරි මිනිහෙක්. රාජිත දිසානායකගේ හොඳ උනලෝ වුණා මං ඒකේ. චාමික ආතලාවත්තගේ හයිනා නාට්‍ය. ඒක ලංකාවේ විතර නෙමෙයි වෙනත් රටවල වෙනත් ෆෙස්ටිවල් වල පවා හුඟක් ඇගයීම් ලැබුණා. ඉන්දියාවේ ගිහිල්ලා අපිට හරිම හොඳ ප්‍රතිචාර ලැබුණා ඒකට. චාමිකගේ චාමික ආතලාවත්තගේ ඒකටත් හොඳම නළුව හම්බුණා මට රාජ්‍ය නාට්‍යවලේ. ඒ වගේම චාමිකගේම හරි අපුරු දවසක් නාට්‍යයේ හොඳම නළුවට නොමිනේට් වුණා. ඒ වගේම රාජිත දිසානායකගේ ආපහු හැරෙන්න බෑ නාට්‍යයේ හොඳම සහාය නළුවට නොමිනේට් වුණා. ඒ වගේම රාජිතගේම නාට්‍ය 7ක රඟපාලා තියෙනවා මම. මට වෙඩි තියන්නේ නැද්ද? ඒකේ මම බොහොම පොඩි චරිතයක් ඩ්‍රයිවර් කෙනෙකුගේ චරිතයක් කළා. ඒක ඉතාලම හැමෝම අදටත් සිහිපත් කරන පොඩි චරිතයක් වුණත් ඒ නළුවෙකුට පොඩිද ලොකුද කියන එක නෙමෙයි වැඩි කියන එකට හොඳ උදාහරණයක් රාජිතගේ නැතුව බැරි මේ සෝරි මේ රාජිතගේ මේ මට වෙඩි තියන්නේ නැද නාට්‍ය. ඒ වගේම රාජිතගේ සිහින හොරුවරා වීරයා මැරිලා නාට්‍යයේත් ඉතාම හොඳ මේ චරිතයක් මට හම්බ වුණා. මාධ්‍යවේදීගේ චරිතයක්. වීරයා මැරිලා ආපහු හැරෙන්න බෑ නාට්‍ය. හිතලා ගත්තු තීරණයක්. ඒකත් හරි අපූර්ව චරිතයක්. ඒ වගේම ඉතාම හොඳම සම්දිස්ථානය තමයි මට රාජිතගේ නාට්‍ය වලින් හම්බෙච්ච නැතුව බැරි මිනිහෙක් නාට්‍යයේ ජයන්තගේ චරිතය. ඒ වගේම අසිනමාලි නාට්‍ය. පූජිතද මෙල්ගේ කවුද ඒ නළුවා කියලා බලන්න ඇවිල්ලා ඩ්‍රෙසින් රූම් එක පුරා හොයපු අය ඉන්නවා. ඒක ඇත්තටම දැන් මේ විදිහට කතා කරොත් අපිට තව සාහෙන්නදී නාට්‍ය ගැන කතා කරන්න පුළුවන්. ඒකම දැන් අපි චිත්‍රපටි වලට යන්න ඉස්සෙල්ලා සමායන ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායකගේ මකරක්ෂය නාට්‍යයේ පුරපතිගේ චරිතය. ඒ විශේෂ චරිතය මට හම්බෙච්ච මගේ ජීවිතේ. තවත් තියෙනවා මතකයට එන්නේ. ඔව් ඇත්තටම දැන් ඔය අපි චිත්‍රපටි වලට යන්න ඉස්සෙල්ලා කතා කරන්න ඕන මේ ටෙලි චිත්‍රපට. එහෙම නැත්නම් රූපවාහිනියෙන් විකාශනය වෙච්ච ටෙලි නාට්‍ය. ඉතින් ටෙලි නාට්‍ය මේ මෑතකදීත් ඔබ එකිනෙකට වෙනස් ඔබ ඇත්තටම චරිතාංග නළුවෙක්නේ. ඉතින් මේ එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරලා අපිව ආකර්ෂණය කර විශේෂයෙන්ම මේ විදේශගත ශ්‍රී ලාංකිකයින් මේ ටෙලි නාට්‍ය හොඳ ටෙලි නාට්‍ය තෝරා බේරාගෙන නරඹන්නේ. ඉතින් ඒ අයට මේ හරිම මේ හොඳ නාට්‍ය කීපයක් පසුගිය කාලය තුල ඔබ රඟපාපු නාට්‍ය අපිට දැක බලා ගන්නට ලැබුණා. මේ වෙනකන් රඟපාපු ටෙලි නාට්‍යවල ඔබ වඩාත් මාස කරන චරිතය සහ ටෙලි නාට්‍ය මොකක්ද? මේ වෙනකන් රඟපාපු නාට්‍යවල මම ගොඩාක්ම මේ අපේ රටේ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිරාගත්ත නාට්‍යයක් තියෙනවා මේ දෙවෙනි ඉනිම නාට්‍ය ආනන්දගේ චරිතේ. ඒක ඇත්තටම අදටත් මිනිස්සු ආදරෙයි. මම දන්නේ නාට්‍ය කොහේ යනවද කියලා. හැබැයි මම ඒ නාට්‍යයේ රඟපාන කාලේ මම හිතනවා මම ගොඩක් කැමැත්තෙන් සහ මිනිස්සු ගොඩාක් කැමති වෙච්ච චරිතයක් කියලා. ඒ වගේම ඉතින් ඊට පස්සේ නාට්‍යයේ මට මතකයි බලදේව. ඉතින් ඊට පස්සේ නාට්‍ය මම රඟපාව චරිතය ඒක. ඒ වගේම ස්වර්ණ වාහිනියෙන් විකාශනය වෙච්ච නාට්‍ය ඔබ වතු අධිකාරිවරයෙක්ගේ චරිතය නිරූපණය කරේ. ලයි නාට්‍ය. ඒක ඒක මෑතකදී සුපුන් රත්නායකට ඒකත් බොහොම ජනප්‍රිය වුණ නාට්‍යයක්. ඒ වගේම ජනප්‍රිය වුණ චරිතයක්. ඒ වගේ මම හරි ආසයි මේ සුමිත් රත්නායකගේ මත්දහන නාට්‍ය මම කරපු අයියාගේ චරිතය. ඒකට ගොඩක් මම ආසාවෙන් කරා ඒක.
එහෙම තියෙනවා ඉතින් ගොඩ. ඔව් දැන් ඒකම දැන් ඔය ටෙලි නාට්‍ය තුල දැන් ඔබම සඳහන් කරා විශේෂයෙන්ම මේ දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වෙච්ච මේ මෙගා ටෙලි නාට්‍ය තමයි දෙවෙනි නිම නාට්‍යයේ ආනන්දගේ චරිතය. දැන් ඔබ චරිතාංග නළුවෙක්නේ. ඔබ වේදිකාවෙත් ඒ වගේම රූපවාහිනියෙත් දැන් චිත්‍රපටිවලත් ඉතාමත්ම අපිට අවශ්‍ය කරන අපි දැන් වර්ග කරොත් එහෙම හැමෝම කතා කරන්නේ හොඳ නළුවෙක් චරිතාංග හොඳ නළුවෙක් කියනනේ. ඔබ මොකද හිතෙන්නේ දැන් මේ ටෙලි නාට්‍ය තුල ඔය මෙගා නාට්‍යයත් ඒ වගේම ඒකාංගික ටෙලි නාට්‍යත් ගියා. ඒ වගේම එපිසෝඩ්ස් 10ක් 12ක් තියෙන නාට්‍ය ගියා. දැන් මේ වගේ නාට්‍යවල රඟපෑමේදී ඔබේ අදහස මොකද්ද? ඔබ කොතනද ඉන්නේ? දැන් මෙහෙමයි. මම මේ කූඹියෝ නාට්‍යත් රඟපාලා තියෙනවා. සහෝදරයා නාට්‍යත් රඟපාලා තියෙනවා. කූඹියෝ නාට්‍යයේ රඟපාපු මාධ්‍යවේදියාගේ චරිතයත් මිනිස්සුන්ට හොඳට මතකයි. සහෝදරයා නාට්‍යයේ රඟපාපු මේ අපේ නාමල්ගේ මේ ඒ රඟපාපු චිත්‍රාන්දින කොල්ලගේ චරිතයත් ඒක මිනිස්සුන්ට මතකයි. පොඩි චරිතයක්. ඒ වගේම මම දෙවෙනි නිමිත් රඟපාලා තියෙනවා. ඒ වගේම ඊයේ පෙරේද ගියේ රීකන්ඩිෂන් කෙල්ල නාට්‍යයේ බාප්පා කෙනෙක්ගේ චරිත රඟපාලා තියෙනවා. ඒ හැම දෙයක්ම මිනිස්සුන්ට හොඳට මතකයි. එතකොට මම කල්පනා කරන්නේ ජෝ අබේක්‍රම රඟපාලා තියෙනවා හද්දා අජපල් ජනප්‍රිය රැල්ලේ නාට්‍යවල. අජපල් කියලා කියන්නේ අපිනේ. ජනප්‍රිය රැල්ලේ නාට්‍ය කියන්නේ මිනිස්සු ගොඩක් බලලා මිනිස්සු ගොඩක් සන්තෝෂ වෙලා ඒ මිනිසුන්ගේ හැමෝම නාට්‍යාරංගලාව කළනේ. ඒ මිනිස්සු හැමෝම මේ චිත්‍රපටි සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියෙන අය නෙමෙයි. සිනමාව වෙන්නේ මේම නැත්නම් නාට්‍යමය වෙන්නේ මේමයි කියලා එහෙම හිතාගෙන බලනවනේ මේ රස විඳිනවා. එතකොට ගාමිණී පොන්සේක ගත්තත් තාම ජනප්‍රිය රැල්ලේ නාට්‍ය රංග චිත්‍රපටි රංගපාලා තියෙනවා. තාම හොඳ අනිත් සම්භාව්‍ය ගණය කියලා කියන චිත්‍රපටි රංගපාලා තියෙනවා. ඔය දෙකම මිනිස්සුන්ට ඕනේ මම කියන්නේ. ඒතර මං හිතනවා මම මේ දෙකේම සාමාන්‍යයෙන් වැඩ කරලා තියෙනවා කියලා. එතකොට මේ දෙකේම මිනිස්සුන් පිනවලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක මම රංගනය කියන එක කොහෙටද මම මේ සම්භාව්‍ය වල විතරයි රඟපාන්නේ වගේ ඒවා අදාළ නැහැ නළුවෙකුට අදාළ වෙන්නේ ඒ තමන්ට ලැබෙන චරිතයට සාධාරණයක් ඉටු කරන්න. ඒකට ට්‍රීට් කරන එක. හැබැයි කරන්නම් බැරි නම් ඉතින් අතෑරලා දාන එක වෙනම කතාවක්. ඒ කියන්නේ බාහිර සාධක ගොඩාක් තියෙනවනේ මේ ලංකාව වගේ රටක කලාකෘතියකට ට්‍රීට් කරන්න ගිහිල්ලා නිකන් පරිප්පු කන ඒවා තියෙනවා මල්ලට. ඒක වෙනම කතාවක්. හැබැයි ඉතින් බොම් පරිස්සමෙන් ඒවා කරන්න ඕනේ. දැන් එතකොට මේ ඩෑස් මේ දැන් චිත්‍රපටිය ගමු අපි දැන්. ඔබ චිත්‍රපටි මේ මෑත කාලය තුල ආපු තාමත්ම හොඳයි කියලා ප්‍රේක්ෂක ජනතාව තීරණය කරපු ඒ වගේම අපිත් ඉතාමත්ම ආදරෙන් වැළඳගත්ත චිත්‍රපට කීපයක ඔබ විශේෂ වූ චරිත ගණනාවක් නිරූපණය කළා. එතකොට අනාගතයේදී මං හිතන්නේ හෙට අනිද්දා ඉදිරියට මේ අපි දැක ගන්නට ලැබෙන අලුත් චිත්‍රපටවලත් ඔබ රඟපානවා. දැන් මේ චිත්‍රපටි ගත්තාම ඔබට ලැබෙන ඕනෑම චරිතයක් ඔබ ඉතාමත්ම හොඳින් නිර්මාණය කරන්නට ඔබ පසුබට වෙන්නේ නැහැ. කොහොමද මේ නාට්‍ය ඊළඟට මේ ටෙලි නාට්‍ය චිත්‍රපටය මේ දෙක හරහා ඔබ සිනමාවට අවතීර්ණය වෙනකොට කොහොමද ඒ සිනමානු රූපී චරිතයකට ආරූඪ වෙන්නේ? ඔකට දැන් රංගන පාඨමාලා තියෙනවනේ සමහරවල්. රංගන මම ඔකට උත්තරයක් දෙන්න මේ උත්සාහ කරන්නේ. රංගන පාඨමාලා තියෙනවා ටෙලිවිෂන් එකට රඟපාන ටෙලි නාට්‍ය වලට රඟපාන්න නළුවන් හදන රංගන පාඨමාලා සමහර ඒවා තියෙනවා. සමහර ඒවා තියෙනවා චිත්‍රපටි වලට රඟපාන නළු හදනවා. සමහර ඒවා තියෙනවා වේදිකාවල නළු හදන රංගන පාඨමාලා. මගේ අදහස එහෙම රංගන පාඨමාලා එපා වුන්නේ නැහැ. රංගපාන්න ගන්නන්නකො. එහෙම නැත්නම් රංගපාන්න මිනිස්සුන්ට හිතන්න යොමු කරවන්නකො ඒ පාඨමාලාවකේ. එයා මේ මාධ්‍ය තුන වෙනස හොයාගෙන කරගනි. හේතුව
මේ එකම දෙයයි රංගපාන නැතුව චරිතයේ ජීවත් වෙන්න ඉගෙනුවා නම් ඒක තමයි රඟපෑම. ඒක තමයි රංගපෑම. සහ ඒකට මට කියන්න වෙන්නේ මේ අපි ගමු පේන්ටිං එක. දැන් මොනාලිසා ගමුකෝ. මොනාලිසා බැලුවාම හිතන දේවල් කොච්චර ලෝකේ තියෙනවද බලපු අය. සීගිරි චිත්‍ර ගන්නකෝ. ඒ ගෑනු රූප දිහා බලලා හිතන දේවල් ලියලා තියෙනවා කොච්චර ලියලා තියෙනවද? ඒ චිත්‍ර ඒවා චලනය වෙන්නේ නැහැ. හැබැයි එයාගේ ඇතුළාන්තයේ තියෙන දෙයක් අපිට දැනෙනවා. මොනාලිසා දැක්කත් දැනෙනවා. සීගිරි චිත්‍රයක් දැක්කත් දැනෙනවා. අන්න රංගපාන නළුවට හිතන්න පුළුවන් තැන. රංගපානට හිතන කෙනාට ඒ තමයි මම හිතන දේ වචන නොකිය දනවන්න පුළුවන් නම් ප්‍රේක්ෂකයාට. අන්න එයා නළුවා හෝනිලිය. මං හිතන දේ වචන මුකුත් නොකිය දනවන්න පුළුවන් නම් අන්න ඒක තමයි හොඳ නළුවෙකුට නිලියෙකුට තියෙන්න ඕනේ ගුණාංගය කියලා මම විශ්වාස කරනවා. දැන් මේ ඔබ දැන් මේ රඟපාපු චිත්‍රපට කීපයක් තියෙනවනේ. බොහොම සුළු ප්‍රමාණයක්. මම මචං ගගා ඉඳලා අවුරුදු 10ක් විතර මේ යාන්තම් జగත් මනුවර්ණ මාව ගත්තා වේ. එයාගේ චිත්‍රපටයකට කියලා කඳු. ඇත්තටම මචං වලින් පස්සේ මම චිත්‍රපටයක රඟපෑවා කියලා හැඟීම දැනුනේ මට. රහස් කියන කඳු කලාට පස්සේ බැලුවට පස්සේ. ඒ වගේම තව මම ආසාවෙන් බලන් ඉන්න චිත්‍රපටියක් තියෙනවා මේ ප්‍රියන්ත කළුආරච්චි කලා රතු සමනල සීනයක් කියලා චිත්‍රපටියක්. ඒක 2017 කොහෙද කළේ අපි. තාම ආවේ නැහැ. ගොඩක් වෙලාවට මේ අවුරුද්දේ හරි ඊළඟ අවුරුද්දේ මම ඒකත් බලන් ඉන්න ආසාවෙන් ඉන්න එකක් මේ චිත්‍රපටි නම් බොහොම මේ නිකන් මං හිතන්නේ ගණන් කරලා නිකන් 20ක්වත් නැති වෙද කියලා මම හිතන්නේ. සුළු ප්‍රමාණයක්. එතකොට ඔබ වඩාත්ම මේ ආසාවෙන් රඟපාපු චිත්‍රපටිය සඳහන් කරොත් නිකන් ආසාවෙන්ම රංගපාලා මචං චිත්‍රපටිය ආසාවෙන් රඟපෑවා නෙමෙයි. ඒක නිකන් ඇඟේ විශේෂයට මොකද්ද ඒ කියන්නේ ඒක දැන් මේක ගැන පේන්නේ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට මම ගියාම සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුලේ ශිෂ්‍යෙක් වෙලා ඉන්නකොට මට ඒකේ තියෙන සෞන්දර්යය පේන්නේ නැහැ. මට දැන්නේ ඒකේ සෞන්දර්යය පේන්නේ. ඒ නයි විශ්වවිද්‍යාලයේ ඉන්න තරුණ ළමයින්ව සහ ඒ විෂයානුබද්ධව ඒගොල්ලෝන්ගේ හැසිරීම් දැක්කහම දැන් තමයි මට ඒකේ සුන්දරකම වෙන්නේ. ඒ වගේ මචං එකේ මං ආසාවෙන්ද කළේ මොකද්ද කියන්නේ නේ මං ඇඟේ හයියට කළේ ඒක. ඒ කියන්නේ දැන් තමයි ඒ ගැන බොහොම නිවිහැනිල්ලේ ඉඳගෙන කතා කරන්නේ දැන්නේ. හැබැයි මම ආසාවෙන්ම කළා මේ රහස් කියන කඳු. සහ අශෝක අන්දගමගේ මේ අසන්දිමිත්ත. අසන්දිමිත්ත චිත්‍රපටි. දැන් අපි චිත්‍රපටි ගැන කතා කරා, නාට්‍ය ගැන කතා කරා, එතකොට ටෙලි නාට්‍ය ගැන කතා කරා. දැන් ඔක්කොම මේ කලාවට සම්බන්ධ දේමයි කතා කරේ ධර්මප්‍රිය ඩෑස් එක්ක. මට දැනගන්න ලැබුණා ධර්මප්‍රිය ඩෑස් කලාව විතරක් නෙමෙයි. තවත් විවිධ වූ පැතිකඩවල වලට තමන්ගේ දොර අරගෙන ගියපු මිනිස්සෙක් කියලා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔබ හොඳ ගොවියෙක්. නෑ ඒ හොඳ ගොවියෙක් කියලා බෑ. ඒකත් හරි ජොලි වැඩක්. ඒක මේ වචනයක් කෝ චාමික මට දවසක් මේ මම කතා කරනවා ඉඳලා ඒක හරි ලස්සන වචනයක් මට වචනේ මතක නෑ. මේ ඒ කියන්නේ පාඩුවිනේ එක. කුඹුරක් කරනකොට පාඩුයි ඉතින් හරියට කරනවා නම් ඉතින්. හැබැයි මම ඒකෙන් අරගත්ත දේ ගැන සතුටෙන් ඉන්නවා. ඒක හරි වැදගත් විදියට. ඒකෙන් වීගෝනි 10ක් විතර ගත්තට ඒක තමයි මම මගේ දරුවන්ට දෙන්නේ, මගේ යාළුවන්ට දෙන්නේ. ඒක වෙන මිනිහෙකුට තියෙන වෙන ගතියක් එන හැඟීමක්. ඒක වින්දා ඉතින් මම හොඳට. කියන්නේ ජීවිතේ විඳින්න දැන් කලාවෙන් අපි අනේක වාරයක් ජීවිතේ විඳිනවා. ඒ වුණාට ඊට වඩා වෙනස් විදියකට තමන්ගේ ජීවිතයේ විඳින ධර්මප්‍රිය ඩෑස් ගොවියෙක්. ඒ ගොවිකම කොයි කාලේ වින්දලාද? ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේ කාලේ ඉඳලාමද
මෙහෙමයි පොඩිකායදන අපි කැස්බෑ නිට ගමේ ගම්නේවා අනුන්ගේ කුම්ඹුරුවල ඕන්තරන් ඉද උදව්වට ගිහින් තියෙන අපිට කෑම දෙනවා ඇතකොට අපේ අම්මලට වී පොඩ්ඩක් දෙනවා එහෙම තිබුණා ඉතින් හැබැයි මේ ඒවත් අර ඒ කාලේ මේ දැනගෙන යනව නෙමෙයිනේ ඒව නිකන් මේ ජොලියට යනවා නැත්නම් කන්න දෙන හින්ද යනවා එහෙමනේ හැබැයි මේ කොරෝනා වලින් පස්සේ තමයි ඔය අපි වැඩේට බැස්සේ අපේ යාළුවෝ ටිකක් හිටියා පොද මගේ අයියා අනුල සුසන්ත ලසන්ත සංජීව කමල් අයියා කියලා කෙනෙක් හිටියා එතකොට අපේ සුරත් කියලා යාළුවෙක් හිටියා ඔක්කොම කට්ටිය ඉතින් මේ කොරෝනා වලදී කරන්න දෙයක් නැහැ අපේ ගෙදර තමයි හම්බ වෙන්නේ කට්ටිය ඉතින් එතකොට මේ අපේ මාමණ්ඩිගේ කුඹුරු වගේ තිබුණා මේ අවුරුදු 6කින්වත් කරලා නැහැ ඒවා කැලේ ලොකු කැලේ ඉතින් අපිට හිතුණා නිකන් ඉන්න එකේ වැඩේ කරමුද මේක එලි කරමු නිකන් ඇඟේ පතේ හයි කහන ගතිය එලි කරලා ඉවරලා අපිට නීරවල් බඳින්න මුකුත් තේරෙන්නේ නැහැ ඉතින් අපි මේ සවලෙන් තමයි නීරවල් හැදුවේ එතකොට මුළු ගමේම කට්ටිය අපිට hina වුණා මේ ගොවියෝ සවලෙන් නීරවල් බඳිනවා කියලා හැබැයි කන්න දෙයක් ඉතරනකොට ඉතින් අපි වැඩේ අල්ලගත්තා ඉතින් වැඩේ කරන්න පුළුවන් ලස්සනට කළා හැබැයි ඉතින් අපේ වැඩේ ඒක නෙමෙයිනේ අපි මේ අපේ කාලය වෙන වෙන දේවල් වලට අපි යොමු කරන්නනේ අපේ ඔළුව යන්නේ. ඔව්. හැබැයි තාමත් ඒක තියෙනවා. ඔව් ඇත්තටම දැන් ඇත්තටම ධර්මප්‍රිය ඩයස් එක්ක කතා බහ කරන්න ගියොත් එහෙම මේ කලාව නෙමෙයි විවිධ වූ මාතෘකා එක්ක කතා කරන්න ගොඩාක් අපිට සමහරවිට මේකේ ලස්සනම අත්දැකීමක් තියෙනවා අපි වැව ඇරියා කොරෝනා කාලේ මේ වීදි විරෝධී වැඩක්. ඒ කියන්නේ මේ කැස්බෑවේ වැව. ඔව් ඒ කියන්නේ වැව අරින්න දෙයක් නැහැ කැඩිලා තිබුණේ. කුරුස ඒ කියන්නේ වහිනවා අතර වටේට වහිනවා අපිට වතුර නැහැ. අපිට වහින්නේ නැහැ. ඊපස්සේ ඉතින් කොරෝනා කාලේනේ මුකුත්ම නැහැ. අපි නිකන් හිමීට ගිහිල්ලා වහලා දෙන්නම් කියන පොරොන්දුව මත ඒක අපේ අයියා ගිහිල්ලා චූටි කෑල්ල හැදුවා අනිත් අය ඔක්කොම උදව් කළා වතුර ටිකක් ගත්තා අරගෙන ගොවිතැන් කළා කැස්බෑගේ කට්ටියට වතුරක් හම්බුණා ඉතින් ඒවත් කරා අපි ඒ ගිහිල්ලා එනකොට වතුර යන්නේ නැහැ අර කොන්ත්‍රාත් ක්‍රමයට හදපු ඇලවේලින් තියෙන ඒක කැඩිලා හතර වටේ වතුර යනවා ඊට පස්සේ අපි ගිහින් අර බූට්ස් දාගෙන කියන්නේ අරක්කු කාලා බීලා ඇලට විසි කරන සමාජයක අපි ජීවත් වෙන්නේ. වෙල බැලුවොත් වෙල තමයි කුණු ගොඩ ඒගොල්ලන්ට. වෙලේ නිකම්මට නිකන් ලී කෑල්ලක් ලෑලි කෑල්ලක් තියලා බලන්න ඇලක එකතු වෙලා තියෙන කාලේ බෝතල් ටිකයි ප්ලාස්ටික් බෝතලුයි ජපා ටික බලමු. එහෙම සමාජයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් අපි අතහැරී නෑ වැඩේ කළා. ඔව් ඇත්තටම මේ ධර්මප්‍රිය ඩයස් කියන්නේ හොඳ කලාකරුවෙක් වගේම හොඳ ගොවි මහත්මයෙක් කියන එක අපිට දැන් ඉතාමත්ම පැහැදිලි අපිට තව දේවල් ගොඩාක් තියෙනවා කතා කරන්න. නමුත් ඉතින් අපිට බාධා වෙන දේ තමයි හැමදාම කාලය. ඉතින් කාලය බාධාවක් වෙන නිසා අපි කැමති අපේ මේ සාකච්ඡාව මෙතනින් නවත්වන්න. අපි නැවතත් දවසක මීට වැඩිය සුන්දර දේවල් ගැන කතා කරන්න. ඒ කියන්නේ කලාවත් එක්ක එකතු වෙච්ච රසමුසු තැන් ඒක ටිකක් එකතු කරගෙන කතා කරන්න බලාපොරොත්තු වෙන අද අපේ සාකච්ඡාව මේ මෙතනින් නවත්වන්නට අපි සූදානම්. ඒකම මං විශේෂ ස්තුතියක් ධර්මප්‍රිය ඩයස්ට ඩයස් ඇත්තටම බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළිගෙන මේ ස්ථානයට පැමිණිච්ච එකට. ඒකට ප්‍රධාන දායකත්වය සැපුවේ අපේ වජිර කොඩිතුවක්කු. ඉතින් වජිරටත් ස්තුතිය පුද කරමින් අද සාකච්ඡාව අපි මේ අවස්ථාවේදී මෙතනින් නවත්වනවා. එහෙමනම් අයිබෝන්. අයිබෝන්. Gateway Lawyers, Business and Commercial Law, Wills, Power of Attorney, Deceased Estates and Administration, Family Law, Migration Law, Conveyancing. Gateway Lawyers, providing premium legal services to individuals and businesses throughout Victoria. Gateway Lawyers. Visit gatewaylawyers.com.au for further information.